හායි කොහොමද ඉතින්? එනවද මාත් එක්ක පුංචි රස්තියාදුවක් යන්න? මම ඉතින් මේ අරලිය මලකුත් ගහගෙන යන ලෑස්තිනේ බීච් එකට. එහෙනම් එන්නකෝ. මම යන්න ආස තැන් වලට මම ඉක්මනට එළියට ආවට මේ තාත්තිවයි බබාවයි ගන්න එක තමයි අමාරුම. ඉතින් අපේ ගෙවල් වල ඉඳලා බීච් එකට දුර තියෙන්නේ විනාඩි 30ක් විතර. හස්බන්ඩ් ගෙදර නම් මම යන්න ආසම තැනක් තමයි. මොකද මගේ හිත නිවන තැන් වලින් එකක් තමයි මේ. ලංකාවේ ඉද්දි යාළුවෝ එක්ක වැඩිපුරම ගියේ බීච් එකට. මගේ ඉතින් ඒ කාලේ තිබ්බ බයික් එක ගත්තා. යාළුවවත් දාගත්තා ගියා. ඒ කාලේ මතක වෙද්දි දැන් නම් මගේ ඇස්වලට කඳුළුත් එනවා. මොකද මං ඒ කාලේ hina වෙන්න ඕන උපරිමම hina වුණ නිසා. එහෙනම් එන්නකෝ ඉතින්. මේ යන අතරමඟ මේ දවස්වල වැඩිපුරම හැදෙන ගෙඩි වර්ගයක් තමයි මේ නසු. ඉතින් මට නම් නෙමෙයි අපේ හස්බන්ඩ්ට ආසාවක් ආව මේක කන්න. මට නම් එච්චර රස කෑමක් නෙවෙයි මේක. පියාස් වගේ කියලා තමයි ඉතින් හස්බන්ඩ් නම් කිව්වේ. ඊට පස්සේ මෙන්න මේ මිනි ස්ටොප් කියන කොම්බිනි එකේ තියෙනවා රසම රස චූටිම චූටි වඩයක්. ජපානයේ ඉන්න එන්නම් දන්නවා ඉතින් මේකේ රස. ඉතින් මේ බලන්නකෝ මගේ මූණටමයි රෙලිය වැටලා තියෙන්නේ. ඇත්තටම මම හරිම ආසයි ඒක විඳින්න. ඔන්න මෙයාලා ආවා. ඇත්තටම ඒකේ රස සැර ලංකාවේ අපේ රසටම සමානයි. මේක මේ මම වඩයක් කිව්වට චිකන් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි කලින් කතා වුණේ බීච් එකට ගිහින් වාඩි වෙලා කමු කියලා. ඒත් ඇත්තටම ඒක ගෙනාවට පස්සේ අපිට ඒක එහෙමම අමතක වෙලා ගියා. අපි මේ යන අතරමඟ අපිට පාර තිබ්බේ කලපුවයිනේ. ඉතින් ඒ යන අතරමඟ මෙන්න මේ නැව දැකලා අපි චුට්ටක් ඒ නැව බලන්න ආවා. ඒක ගැන නම් මම විස්තරයක් කියන්න දන්නේ නැහැ. මොකද අපි එතන ගේට් එකෙන් ඇතුළට ගියේ නැහැ. ගේට් එක ළඟින් බලලා ආවා. ඉතින් හොඳම කතාව උනේ අපිට කලින් අපි ගත්ත බයිට් එකෙන් උනේ අපේ දිව රවට්ටපු එක විතරයි. ඉතින් ඔහම යද්දී අපිට ආයෙත් දෙවෙනි මිනි ස්ටොප් එක සෙට් වුණා. ඉතින් ඒකනොත් අපි රස බයිට් එකක් ගත්තා. මොකද පළවෙනි එකෙන් උනේ ඉතින් අපේ කටයි දිවයි රවට්ටපු එකනේ. ඔන්න අපි බීච් එකට එද්දි හවස 5ට විතර. වෙරළ තීරයක ලස්සනම වෙලාව කොහොමත් හවසනේ. ගිය ගමන් සුපුරුදු පරිදි මම නම් දුවලා ගියා රැල්ල පාගන්න. ඊට පස්සේ චූටි දුවත් අරගෙන තාත්ති ආවා. එයාත් එතන ඉඳගෙන ආසාවේ අත දික් කරලා කියනවලු යමු කියලා. ඉතින් එයාවත් මම වතුරට අරගෙන චූටි වෙලාවක් සෙල්ලම් කර හිටියා. එක රැල්ලක් එද්දි අපේ චූටි දු 1 2 go කියලා කෑ ගහනවා. හරිම ආසාවෙන්. මම දැන් මේ වීඩියෝ එක එඩිට් කරද්දි චූටි දු ඉන්නේ මං ළඟ. එතකොට එයාගේ වීඩියෝ එක දකිද්දි තායිත් ඒ විදිහටම කෑ ගහනවා. ඔයාලට ඇහෙනවනේ. ඉතින් අපිට බීච් එකේ ගොඩාරියක් වෙලා ඉන්න බැරි වුණා චූටි දුවම රැල්ල පාගන්න ගත්තට පස්සේ. මොකද එයා එතන ආසාවෙන් රැල්ල පෑගුවට එතන ආපු හුළඟත් එක්ක චූටි දුවට සීතල වැදුනා. ඊට පස්සේ එයා වෙවුලන්න ගත්තා. ඒ නිසා චුට්ට වෙලාවක් ඉඳලා අපි ආවයි. මොකද එයාට චූටි හරි අසනීපයක් වුණොත් ඇත්තටම එයාත් පව් ඉතින් මමත් පව්නේ. චූටි බබෙකුත් එක්ක වෙනද වගේම නිදහස තිබුණේ නැති වුණාට ඒ තියෙන පුංචි නිදහසෙන් පුළුවන් විදිහට මානසිකව සතුටක් ලබන්න පුළුවන් නම් ඇත්තට මේක හිතට කයට දැනෙන ලොකු සතුටක්. කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව පුංචි පැටියෙකුත් එක්ක මේ ගත කරන හැම මොහොතක්ම පුළුවන් විදිහට මම සතුටින්ම ගත කරන්න උත්සාහ කරනවා. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් ඔයාලව හමු වෙන්නම්කෝ. ඔහුනේ තු හසරල්මා නිතඟ වෙලේ සද සිසිලයි මා සිත පතන සුවේ ඒ සදනුම